එහෙනම් බලමු. දැන් අපි ඕගොල්ලෝ කෝස් එක දැන් හුඟක් දුරට ඉවරයි. දැන් අපි කරමු කට්ස් වර්ග ටික දිනනවාද අපිට බලන්න පුළුවන් ඒ තරම් ලස්සනයි. හරිම ආසාව හිතෙනවා මේකේ. දැන් ඕගොල්ලෝ අපි කටින් වර්ග දෙකක් ඉගෙන ගත්තා. පැසට් කපන හැටි මේ ගල් වල කටෙන් පොඩි උඩ සහ යට පට්ටම් කපන හැටි. ඊළඟට මේ මලුක්කන් දැන් මේ කොරන්ඩම් ගලක්. මේ කාගේද? කවුද කැපුවේ මේක? මේක අමාස්ද? මේක අමාස්ගේ මේකේ නූල් ටික නම් සපය ගල වුණාට ටිකක් මෝරපු ගලක්. නූල් ටික යන්තම් එන්නේ මේක අද මෙයා දෙවෙනි පාට පොලිෂ් කළා නේ අමාස්. දැන් මගේ මේ ඇඟිල්ල කළු වෙලා තියෙන්නේ මොනවා නයිට්‍රික් ඇසිඩ් වලට. ඒ අර රිදි අපි කියන බාල් රිදි වලින් හොඳ රිදි ගන්න ගිහිල්ලා ඇසිඩ් ගෑවිලා මේ වෙලා තියෙන්නේ. මේ බ්ලූ සපයක මේක අමාස් කියලා. එතකොට මේක දැන් මේක බිලියන් කට් එක කළා. මේ බිලියන් කට් එක හරිම ලස්සනයි. මේක බිම් විදුර වලින් කරපු එකක්. නිල් පාට බිම් විදුර මේ කාගේද මේ පෙට්ටියේ බොක්ස් එක? කවුද කළේ මේ ටික? මේවන්. මේවන්. එතකොට සිස කට් එක කළා ඊළඟට මොකද්ද කළේ? පින්සස් කට් එකක් කළා. පින්සස් කට් එකක් කළා කොළ පාට කළා. මේ දින සුදු පාට කලින් ස්ටෙප් කට් එක. දැන් අද කරපු ස්ටෙප් කට් එක නේද? ස්ටෙප් කට් එකේ මං කිව්වා උඩ පෙළියේ දිගයි. එතකොට ලස්සර එක වැඩි වෙනවා. ගලේ ලස්සර එක වැඩි වෙනවා. මේ වගේ උපක්‍රම තියෙන අපි ගලේ එළිය වැඩි කරන්නේ කොහොමද? එහෙම කට් එක භාවිතා කරන්නේ කොහොමද? දැන් ඒව ඔක්කොල්ලෝම ඕගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් මේ පැසටිං. දැන් එතකොට මේ පැසට් ටික කලේ කවුද? අපේ අධිකාරී මහත්තයා කරපු එයා කලින් බිලියන් කට් එක කරලා තිනවා. ස්ටෙප් කට් එක රවුන්ඩ් ඕල් කරලා තිනවා. මෙහෙ ඇවිල්ලා අනිත් කට්ස් ටික ඉගෙන ගත්තා. සන්තෝෂය එයා මේ බ්ලූ සපය ජාතිකල් විතර එයා කැපුවේ. ඒක හරි මට සන්තෝෂය එයා පොඩ්ඩක් කරපු හින්දා මේ ටික කළා. නැත්නම් ලේසි නෑ සපය කපන එක ඉගෙන ගන්න. දැන් මේ බොක්ස් එක කාගේද? ඒක මගේ. ඒ වික්‍රමාදිත්‍ය මහත්තයාගේ එයා හුඟක් බිම්බීදුරු ගෙනල්ලා තිබුණා කහවත්තෙන්. රත්නපුරේ ඇවිදලා ගත්ත ගල්. මේකේ තියෙනවා ඇත්තම ඔක්ටගන් එක ලස්සනට කැපුවා. අනිත් කට්ස් එක මේ සිටින් එක කොහෙන්ද? සිටින් එක කැපුවේ මොකද්ද කට් එක? බිලියන් කට්ද? මේ බේන බිලියන් කට් එක. ඒක ලස්සනයි. උගල ලස්සන අනිත් ඒවා බ්ලූ සපයගේ හරිම ලස්සනට තියෙනවා. හරිම සන්තෝෂයි. දැන් මේ තත්ත්වය පුළුවන් කියන්නේ ඔයගලන්ට මැෂින් එකක් අරන් ඉතුරු ටික ඔයගොල්ලෝ කරගන්න ඕන. දැන් මේක අඩියෙන් එන පරාවර්තනය හරිම ලස්සනයි. ලයිට් ලීක් නැහැ. හොඳම කෝණවල අපි ලයිට් ලීක් නැති කෝණවල කැපුවා. හොඳට පොලිෂ් කළා. ඇත්තටම හරිම සන්තෝෂයි මේ තත්ත්වයේ වැඩක් කළා කිව්වා. හරි? එතකොට මේ බොක්ස් එක ආයේ මේ හුඟක්ම කරලා තියෙන්නේ කවුද? මගේ. සසංකගේ. සසංක හොඳටම කරලා තිනවා කට්ස්. මම ඉතින් ගල් කෑලි 25ක් විතර කළා. එතකොට හරි. ඔක්ටගන් මාකි ෂේප් එක තියෙනවා. එතකොට අපි කියන සපයාවල පින්සස් කට් කළා. තව කළා හුඟක් කට්ස් වර්ග කළා. මේ බලන්න. ස්ක්වයර් කළා. එතකොට බ්ලූ සපය හරි ලස්සනට කට් දෙකද කට් කළා. පැසට් ෆ්ලවර් කට් එක කළා. බිලියන් කට් එක කළා. නේද? ඔක්කොම කට්ස් වර්ග කරලා තින්නේ සසංක තමයි. වැඩිම කට්ස් වර්ග කරලා තින්නේ සසංක. හරි සන්තෝෂයි. මේ ඇමතිස් එක කවුද කැපුවේ? ඇමතිස් එක. අම්සේ වික්‍රමාදිත්‍ය මහත්තයා කපගන්නේ. එයා කපුව එක සල්ලි වලට අරන් ඇමතිස් එක සිටින් එක සල්ලි වලට අරන් කපපුවා. පොඩි ඔක්ටගන් එකක් තියෙනවා. ලස්සන ඔක්ටගන්. හයිලයිට් එකක්. මේක හයිලයිට් එක උ. ඒකේ පාට දෙකකින් ඩාර්ක් කලර් එක ලයිට් කලර් කියන පැති දෙකක් මූණට හොඳ පාට අරන් කපලා තිනවා. හොඳයි. මේ බොක්ස් එක ආගේද? මේක අමාස්ගේ. අමාස් සපයගල් කැපුවා. ඊළඟට රෙඩ් කිරින්චි කැපුවා. අපි ටාෆයිට් කියලා එක ගලක් කැපුවා නේ. ඒක දැන් චෙක් කරන්න ඕන. ටාෆයිට් එක. හાર્ට් කැපුවා. මේ පොඩි ගල් ස්පෙෂල් හොඳ සපය බයි කලර් සපය කපලා තිනවා. හොඳ ක්‍රෝමියම් තියෙන පින්ක් සපය කැපුවා. ඒක හරිම සන්තෝෂයි. මේ යෙලෝ එක කවුද කැපුවේ? මම. මේ ලොකුම ගල් කැපුවේ ඔක්කොම කවුද? සුබසිංහ නේද? සුබසිංහ කැපුවේ. ස්ටෙප් කට් ගාලා ලොකු ක්ලාස් ගලක් කැපුවා. හරිම ලස්සනයි. හරිම හොඳයි. එතකොට මේ බොක්ස් එක ආගේද? මේ බොක්ස් එකත් සුබසිංහගේ. සුබසිංහ දැන් අද කළා මේ රේන්බෝ මෝස්ටෝන් එකක්. ඒක උඩ පැත්ත ඉවරයි. හැබැයි මේක අපි දැන් යටපැත්ත ඉවර කරන්න ඕන. මේ බලන්න යටපැත්ත. දැන් මේක අලෝගෙන අපි ලස්සන්ට ඩබල් මලුක්කන් ඩබල් කැපෂන් එක කරන්න මේකේ. ඒක රේක පොඩ්ඩක් ඩිම් ගතියක් තියෙනවා. නමුත් හයි පොලිෂ් කරලා එළිය වැඩි කළා අපි. ඒකේ ඒ රේක දුවන්න වැඩි කළා. මේක පොලිෂින් කිරීම තව ඉගෙන ගන්න ඕන. දැන් මේ ඩබල් පැත්තේ මේ පැත්තත් අපි මලුක්කන් දැන් අලෝගෙන ඉවර කරන්න ඕන. ඒක හරි හොඳයි. දැන් මේ කැපෂන් එක මේ සපයක අපි කතා කළා දැන්. සපය කැපෂන් එක කළේ අමාස්. ඒක නූල්ලිනා කෝ මෙයා කරපු එක ෂෙහන් කරපු එක. මේක කළුආච්චි මහත්තයා කොහෙන්ද ගත්තේ? රත්නපුරෙන් ගත්තා මූස්ටෝන් එකක්. ආගිද නන්දේ අයියාගේ නේ. නන්දේ අයියාගේ ගල් වල තියෙන මූස්ටෝන් අපි හුඟක් ගත්තා. මේ බලන්න මේකේ හොඳ කැට්ස් අයි එකක් කියනවා. බ්ලූ කලර් බ්ලූ ෂීන් එක පොඩ්ඩක් කියනවා. බ්ලූ ෂීන් එක පොඩ්ඩක් කියනවා. ඔයගලන්ට පේනවනේ බ්ලූ ෂීන් එක පොඩ්ඩක් කියනවා. ඉතින් මේක යටපැත්තේ බලුද්දක් තියෙනවා. මේක අපි
සිල්වර් ජුවලරි එකක් කරනවා පොඩි වැඩක් දාලා ඩිසයින් එක වෙනස් කරලා ඒ පළුද්ද වහලා අපි කරනවා. ඒවා ඉතින් ඉගෙන ගන්න පුළුවන් අපේ විතරයි යා. මේ ටෙක්නිකල් කොලෙජ් එකේ මර්දාන ටෙක්නිකල් කොලෙජ් එකේ මේගොල්ලෝ හුඟක් ජුවලරි ඩිසයින් කළා, ජුවලරි මැනුෆැක්චරින් කළා. දැන් මේ ජෙම් කටින් සහ ජෙමොලොජි කරනවා. ඉතින් ලාභ ගන්න පුළුවන්. දැන් මේ ලාභ ගන්න කලක්. දැන් මේකේ ජුවලරි එකක් කරලා අපි ලාභය වැඩි කරනවා. මේ ජුවලරි එකක් කරලා මේකේ ලාභය වැඩි කරනවා. හරි? මේකේ ගලක් විදියට විකුණන්න ගියොත් මේක රුපියල් 3000කට ඉල්ලයි ඔන්න උපරිම මේකල්. මේක දිනවා කැරට් 10ක් විතර. මේක ඉල්ලයි රුපියල් 3000කට. නමුත් මේක ජුවලරි එකක් කළොත් ඔයාලට මේකල්ට රුපියල් 7000ක් වුණත් දාන්න පුළුවන්. තේරෙනවද? අපි මේක වටිනකම වැඩි කරනවා. වටිනකම වැඩි කරලා විකුණනවා. ලස්සන ජුවල් ඩිසයින් එකකුත් දානවා. හරි? අපි මෙතන ඩිසයින් කරපුවා ඉන්නවා. ඒකින්ද අපිට කතා කරලා පොඩි ඩිසයින් එකක් ඇඳලා අපික පළුද්ද වහනවා. වහලා කරනවා. ඒ වගේ ඉගෙන ගන්න වෙන්නේ ඉතින් අපෙන් විතරයි. බොහොම ලස්සනයි. මේක අලුවච්චි මහත්තයාගේ. මේ මූ ස්ටෝන් එක දැන් මේක අපි කිව්වා මේකේ නූල එන්නේ නැහැ වගේ වුණාට කරලා බලමු. දැන් නූල් ටික දුවනවා. නූල් ටික දුවන මේ අමාස් කළේ. හරි? මේක පුච්චන්න පුළුවන් ගලක්, මෝරපු ගෙවුඩයක්. ඉතින් අපිට මේක පුච්චන්න පුළුවන් දැන් මේකේ නූල් ටික ආවා. සුදු පාට නූල් ටික නමුත් ගලේ තියෙනවා ගෙවුඩ ගතිය තියෙනවා. ටිකක් තික් ගෙවුඩයක්. ඉතින් ඒක ඕන පුච්චලා කරන්න පුළුවන්, පාට හදා ගන්න පුළුවන් ආයි. මේක කාගේද? ෂෙහන්ගේ. ෂෙහන් කරපු එක. දැන් මේක මුලින් පාට තිබුණේ නැහැ. මං කිව්වා මේක ආයි පාරක් තව ස්මූත් කරලා පොලිෂ් කරන්න. අන්න ඒකම තමයි නූල් හතරක් දැන් හොඳට පේන්න තියෙන එක පැත්තක. පළුදු ගලේ ඒකෙන්ද යටපැත්ත තායි පොඩ්ඩක් ගාලා මේක කරලා ගමු අපි පොඩ්ඩක් එළිය වැඩි වෙන්න. එතකොට මේක නම් පළුදු ගලක් මේක ඔක්ටගන් ගලක් නේද? ඔක්ටගන් ගල දැන් මේ පොලිෂ් කරන්න තියෙන උඩ ස්ටාර්ස් ටික ඔක්ටගන් ෂේප් එකේ ඔක්ටගන් හැඩයට ගත්ත ගලක්. එතකොට දැන් මෙතන අපි හුඟක් කළා ට්‍රිලියන් ගල් කළා, ට්‍රයැන්ගල් කළා, හાર્ට් ගල් හැඩ කළා, රවුන්ඩ් කළා. තව අපි සපාය වලට වෙන ආවනික හැල කළා. එතකොට ප්‍රින්සස් කට් එකක් කළා. දැන් මොකක් කට් වල කළා? දැන් මඩු කට් එක ඉවර කළා නේද? ඒගොල්ලෝ අංග සම්පූර්ණයි. ඒගොල්ලන්ට පුළුවන් තරම් මේ සම්බන්ධව ජුවලරි ටිකක් ඉගෙන ගන්න. නේද? ජුවලරි ටිකක් ඉගෙන ගත්ත හැකි. දැන් අපි අද පොලිෂින් ලැබ් එකක් හදන හැටි. කොහොමද පොලිෂින් ලැබ් එක ඉගෙන නැතුව මේක හදලා ගන්න. අපි අද කළා. දැන් ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන්ට ඊළඟට ඉතින් මැෂින් එකක් ගන්න. මැෂින් එකක් ගන්න. අරගෙන වැඩ කරන්න ගන්න ඕන. හරි? කොපලක් ගන්න වැඩි දැන් මේ පොඩි කොපලක් එකක් තියෙන මේක පාවිච්චි කරලා මේක ඇඟල් අටේ ඩයමන්ඩ් ලැප් එක එකට දාගෙන අපිට වැඩ කරන්න පුළුවන්. ඒක බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. කල්පු PC නැති වෙන්නේ. පොඩි ගල් මේක අඟල් 5 ලැප් එක, මේක අඟල් 6 ලැප් එක. ඉතින් මේක අඟල් 5 ලැප් එකේ අඟල් 8 ඩයමන්ඩ් ලැප් එක දාත හැකි අපිට. හරි? ඒගොල්ලන්ට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඉතින් හරිම සන්තෝෂයි. අපි ඊළඟ ස්ටෙප් එක තමයි කැපිෂන් ටික අපි කරලා ඉවර කරමු. කැපිෂන් ටික නූල් ගන්න කොහොමද? ආර් නූල් කරන්නේ කොහොමද? වයි රෝඩි කරන්නේ කොහොමද? දැන් මූලික පියවර අපි ඉවරයි. මොකද්ද අපි කළේ? මූව් ස්ටෝන් වලින්. රේන්බෝ මූව් ස්ටෝන් කළා. හරි? ඉතින් ඒවා ඊළඟට අපි ඉස්සෙල්ලා කලින් කළා බ්ලූ සපයක පාට කල අඩි හිටියොත් මේකේ වාසි උපරිම ලාභ ගන්නේ කොහොමද? කල උඩ හිටියොත්ද වාසි, කල බෑන්ඩ් ටික යට හිටියොත්ද වාසි. අපි දැන් ඒව කළා. කිව්ලට් එකට කලා තිබ්බොත් මොකද ගල කොහොමද බ්ලූ සපේ පාට ගලපුනහම පැතිරෙන්නේ කොහොමද? හරි අපි ඒව කළා. කිස්වැල් එකේ ගලේ මේ අපි කියන සීයක්ෂයේ බලලා කොහොමද පාට වැඩි කරලා කපන්නේ කොහොමද? වාක්කුවට අනුව මූණ තෝරගන්නේ කොහොමද? හරි? අන්න ඒ ටික අපි කළා. එහෙනම් සන්තෝෂයි අපි ඊළඟට කැපිෂන් ටික පටන් ගමු. හරි? රයිට්. වර්ධාන ටෙක් එකේ අපි එහෙනම් මේ බැච් එකත් ඉවර කළා අද මේ ඉන්න සංඛ්‍යාව සන්තෝෂයි ඔයගොල්ලෝ දැන් මොම ඉතා හොඳ තත්ත්වයට ආවා. දැන් ප්‍රශ්න අහන්න තියෙන මොනවද? අහන්න ප්‍රශ්න ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා අහන්න තව දුරට මට කියන්න බැරි වෙච්ච ඒවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ඊළඟට මේ ක්‍රෝමියම් කොහොමද තියෙන්නේ? ගල් වල ක්‍රෝමියම් හොයාගන්නේ කොහොමද? නේද? සපය එකක් කොහොමද හොඳ හඳුනගන්නේ කොහොමද? ඒකට ස්පිනල් රෙඩ් ස්පින් පින්ක් ස්පිනල් එක හඳුනගන්නේ කොහොමද? අපි දැන් මේකෙන් කළා ඒ ටික හොඳට. ඒකට පසින් ගල් ගැන අපි කළා. ඒ ඔයගොල්ලන් තියෙන තව ප්‍රශ්න මොනවද තියෙන්නේ කටින් ගැන? රයිට්? එහෙනම් අපි ඊළඟ පාඩමේදී ඒ ටික කරමු නේද? රයිට්. thank you very much.